ඉන්දානන්ද අලුත්ගමගේ වගේ මහත්තුරු ඇවිල්ලා චෝදනා කරනවා මොනවාද හොරු අල්ලන්න වැඩියම යන්නේ මම යනවා සුනිල් හඳුන්නෙත්ති මහත්තයා යනවා එතකොට අනුර කුමාර දිසානායක යනවා එතකොට යනවා වසන්ත සමරසිංහ මහත්තයා යනවා දැන් වසන්ත සමරසිංහ මහත්තයාට මොනවද තියෙන චෝදනාව එතුමාගේ S2 වපරයිලු දැන් එතුමාට තියෙන චෝදනාව ඒක අනුර කුමාර දිසානායක මහත්තයාට තියෙන චෝදනාව මොකද්ද එතුමාගේ මූණේ ඉන්නෙක් ඉන්නවලු ලපයක් තියනවලු එතකොට සුනිල් හඳුන්නෙත්ති මහත්තයා තියෙන චෝදනාව මොකද්ද? එතුමාගේ අතේ ඇඟිලි අඩුයිලු. එතකොට රංජන් රාමනායක වන මට තියෙන චෝදනාව මොකද්ද? මේ මේකප් දානවලු, ඔඩිය පුම්බනවලු, මේ අත්කොට කමිස අඳිනවලු, හැට්ට අඳිනවලු. ඔන්න මට තියෙන චෝදනා ටික. එතකොට සුනිල් හඳුන්නෙත්තිගේ ඇඟිලි නෑ. අනුර කුමාර දිසානායකගේ මූණේ ඉන්නෙක් ඉන්නවා ලප කුමාර, වසන්ත සමරසිංහගේ වපර රංජන් රාමනායක ටී-ෂර්ට් අඳිනවා හැට් අඳිනවා. දැන් අපිට තියෙන චෝදනා ටික මෙච්චරයි. එතකොට අපි බලමු හොරුන්ට තියෙන චෝදනා. හොරුන්ට තියෙන චෝදනා යෝෂිත තියෙනවා දේශියාජික මැණික් මල්ල. මැණික් මල්ල ගෙනත් දෙනවා මුදලාලි කෙනෙක් එනවා අම්ම කෝටි ගාණයි ඉඩම් 14යි. ඔන්න චෝදනා. නාමල් රාජපක්ෂ ක්‍රිස් එකෙන් කප්පන් හැටියට කෝටි 70ක් අරගෙන. උදේ ගම්මන් පිළ බ්‍රයන් ෂෙඩික්ගෙන් කෝටි 11ක් මංකොල්ල කාඩ මුසම්මිල් එදනිසේකේ මාධ්‍ය ප්‍රකාශක ලක්ෂ 65ක් රාජ්‍ය ඉන්දියානු සංස්ථාවේ වාහනයකට තමුන්ගේ බිරිඳගේ account එකට දාගෙන. එතකොට මේ සියරම කෝටි ගණන්. විමල් වීරවංශ මේ කෑ ගහන මිනිස්සයා ඉෂාරාට තමුන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට පවුලේ ඥාතීන්ට ගෙවල් දීලා. ඉතින් මේවා සියරම රාජ්‍ය දේපල අවභාවිතා කිරීම. අපිට තියෙන ප්‍රශ්න ඉන්නෝ වපර කොණ්ඩ මේකප් මේ හැට් ඒ වගේ ප්‍රශ්න. ඒව රාජ්‍ය දේවල් අවභාවිත නෙමෙයි. මං අහන් ඉන්න ජනතාවට කියන්නේ හොරු අල්ලන්න යන අයට තියෙන චෝදනා සහ හොරුන්ට තියෙන චෝදනා හොඳට හිතලා බලන්න. එතකොට ජනතාවට තේරෙයි මේ පාගමනේ ප්‍රශ්නෙත් තියෙන්නේ මේ හොරු අල්ලන්න යන හින්දා